බයිට් එක හොඳේ ලංකාවේ. හලෝ මගේ රත්තා යදුවනේ. විකෘති වගේ. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් කට්ටිය මොකද වෙන්නේ සැපෙන් සනීපෙන් ඉන්නවද? අද වීඩියෝ ක්වොලිටි වල පොඩි අවුලක් ඇද්දි ඩිවයිස් එක මාරුලා තියෙන්නේ ෆක්ඩ් අප් වෙලා තියෙන ඩිවයිස් එකට. ඉතින් අද කොහෙද යනවද යන්නේ? අද යන්න හිතුවා වෙනද වගේම සුපුරුදු යාළුවා ද ලිකර් ලොන්ච් බයිට් ඉන්නවා. උගේ වැඩකට ඉතින් බඩු ටිකක් ගන්න යන්නේ. බඩු මොනවද කියලා දන්නවනේ. ඉතින් මුගේ වැඩවලට ඕන බොන්න ගන්න යන්නේ. ඉතින් එහෙනම් යන අතරමඟ සෙට් වෙමු බස් එකේ තමයි යන්න දෙන්නත් එක්ක බලමු. කාලයකට පස්සේ බස් එක යනවා. බලමු එහෙනම් සෙට් ලයින්. ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන සුපර් මාකට් එකේ අපේ ලංකාවේ ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් CBL තියෙනවා, සෝයා මීට්, ලංකා සෝයි, අපේ රසට මස්කාරි 3-5 විජේ ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒකින්ද බඩු ගන්න ආවේ අපි දැන් බඩු ටිකක් ගත්තා. හැබැයි එක දෙයක් හෙව්වා මේ මම ආසම කෑම මේ මැලිබන් චොකලට් බිස්කට් එක නෑ. චොකලට් බිස්කට් තියෙන්නේ උස්වත්තලක එක විතරයි. තව සුපිරියක් තමයි මිල්ක් ෂෝට්. මොකද කරන්නේ? චොකලට් පෆ් එකක්වත් ගමු. චොකලට් පෆ් එකක් ගමු. මොකද චොකලට් බිස්කට් නෑ. මට නම් මැලිබන් එක තරම් අනිත් ඒවා සෙට් වෙන්නේ නෑ. බං මැලිබන් එක නෑ බං චොකලට් බිස්කට්. අද මුගේ වීඩියෝ එකක් ගන්න මොනවද හදන්න බලන්න. අද බැලුවේ සාන්ත එක්ක හදලා ලංකාවේ පොතලේ උච්චක ලංකාවේ. එලකිරේට ගිහින් නම් මේ වීඩියෝ එකත් මම කොහෙන් හරි දාලා තියන්න. ඒකත් ගිහින් බලන්න. කරවල තියනවා කරවල. මොනවද? කොච්චි වේලිලා ගිහින් තියෙනවා. එකක් දෙයක් එහෙම මෙන් හොඳයි. අනිත් ඒවා පෝකයි. එලියත් දැයි කුවේ. මොනටද මං කොච්චි ගන්නද? කර කැල් චුට්ටක් ගන්න. ඒ බඩුව. මාළු පිරිස්ති. ඉතින් හරි බඩු ගත්තා අපි එක අයිටම් ගත්තා සෝයා මීට් ගත්තා බිස්කට් ගත්තා. ඊට පස්සේ බඩු පැකටොත් තුනක්. බඩු පැකට් තුනක්. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා ගර්ල් කෙනෙක් ඉන්නවා ෂොප් එකේ එයාව පෙන්නන්නම් ඔයාලට. මත් එක්ක කලින් වැඩ කරේ දැන් නම් වෙන තැනක වැඩ කරන ඔයාලට ඒවා පෙන්නන්න පොඩ්ඩයි. හරි ඉතින් ඇවිල්ලා තියෙන්නේ ඉෂාන් ඇවිල්ලා ඉක්මන වාඩන මම ඔයාලට පෙන්නන්නම් එයාව. හලෝ මගේ රත්තා යදුවනේ. So ඉතින් අපි දෙන්න කලින් එකට වැඩ කරේ දැන් එයා ඉස්සෙල්ලා වෙන තැනක වැඩ. Right? Before we work together, right? How you call me on that time? සුදු. කරගල යන. Hi සුදු. How are you? Ask කොහොමද? කොහොමද guys? You know many words, right, Sinhala? Tell some words. Now I forget. Pakiamto. ඇති ඒඩෙක් කිව්වම ඇති. අම්මා එහෙම අන්දමද කියන්නේ අම්මට කියලා කියනවා. right this මේකේ දවසම මම ඇඟලා අහනවා what's the meaning of sosamala? සසෙමාලා මගේ පාන අපි බාන. කියති. මගේ විලි වැලුලා විලි නැතුව ඉන්නේ. Okay, bye bye. අන්තිමත් උදාවනේ යන යන දල වාඩි. Bye Vishai. Don't worry. Bye guys. Bye. Come Okay. here also. And tell subscribe my channel also. Subscribe my channel also. Also Suna. I said my channel. And also my Suna channel Sanju Vlogs. Okay guys. Bye. Mom oyata. මේ මගේ කවුසනතෝ පලයන් ගෑනිය අන්ද You. වැලියෝ බයිට් එක හොඳේ ලංකාවේ. අවුනේ වා. පරාට කවුලෝද
දාලා අපිත් ගාලා දෙනවා. විතරට දෙයක් කබලා බියරක් දැන් බොන්නේ නේ. ලොකු දෙයක් ඕනේ ලංකාවේ දාපන් බජට් මම ඔව් බං. අර මගේ දවස්වල ගැව්වා ස්මැක් එකෙන් ස්මැක් එක දන්නා. ස්මැක් එකෙන් ගියා බයිට් පැකට් එකක්. බියර් තිය. බියර් දෙකක් බොන්නේ නැති. ඉතින් පිටරමයි බෝතල් ගහපෙ උන්නේ නෑ. ඉන්ද්‍රයා මතකද ඔයාලට ස්මැක් මේ බයිට් පැකට් එක? අපි මේ මහා ගෙදර බියර් දෙකක් බොන්නේ හැමදාම වැඩි වෙලා ගිහිල්ලා. golden memories. ඉතින් අපි සාන්තව ගන්න ආවා. මේනේ සාන්තව තමයි. මොනවද හොයන්න බෑ? මැනික් ගල්ලෝ ඉතින් හරි guys අපි බස් එකේ නැගලා දැන් අපි යනවා බඩු ගත්තා කෑවා. දැන් අපි යනවා බොන්න ගන්න. මේක තමයි බස් කාඩ් එක. මේක තමයි පන්ච් කරන්න මෙතන තියෙන්නේ. බහිද්දි පන්ච් කරලා පෙන්නන්න. බස් එක යන කාලෙක ඉන්න. එන ගාලේ වස්ස ඉතින් හරි guys අපි බාර් එකට ගිහින් බඩු අරගෙන ආවා. මෙහි බාර් වල වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මම try කරනවා කොහොම හරි මේ කවදා හරි දවසක මේ බාර් වල ලිකර්ස් ප්‍රයිස් කොහොමද එහෙම කියලා දෙන්න පර්මිෂන් අරගෙන කොහොම හරි කරලා. මොකද සමහර දවස්වල මම දැකලා තිනවා කරනවා. ගොඩක් තැන්වල දෙන්නේ නැහැ. ඉතින් anyway බඩු ටික අරගෙන ආවිල්ලා තියෙන්නේ ශාන්ති වීඩියෝ එක කරන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඉතින් මම ඔයාලට මගේ කලින් බ්ලොග් එකේ කිව්වා මම ඔයාලට දෙන්නම් කියලා. මෙහි තියෙන බියර් 116ක් ගැන කිව්වා එක එක ඒවා කිව්වා. ඒ ගැන රිවිව් එකක් දෙන්නම් කියලා. හරි ඉතින් මෙච්චර ගොඩක් ගෙනාවා කියලා තනියෙන් බොන්නත් බෑ. අනිත් එක බිව්වා කියලා මම මේ වගේ එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මම දැකපු ලස්සන දේවල් ටිකක් ගෙනාවේ. ඉතින් මේක ගැන සාමාන්‍ය පොඩි විස්තරයක් දෙන්න මම අද ගෙනාවා the liquor launch by ඉෂාන්. හරි ඉතින් ඊට පස්සේ ගෙනාවා අපේ ලස්සනට වීඩියෝ එඩිට් කරන තිරේ පිටුපස්ස අපේ දක්ෂයා අරෝස් අපේ වීඩියෝ හරි ඉතින් ඊට පස්සේ ඉන්නවා අපේ හැමදාම අපිත් එක්ක සැපට දුකට ඉන්න අපේ සනී සතුරු සුරංග මහත්තයා මෙන්න මෙතනින් ගන්න. ඉතින් හරි guys එහෙනම් අපි සෙට් එකත් එක්ක ඩ්‍රින්ක්ස් ටික කරලා බලමු. let's go. try කරලා බලමු. හරි ඉතින් එහෙනම් අපි මුලින්ම try කරමු අපි හැමෝම ගන්න බියර් එකක් මෙතන තියෙනවා කාස්බර්ග්. කරලා ගන්න කියනවා. කරලා කරලා විස්තර කියනවද? අපි දන්නේ නැහැ මූ තමයි කියන්න ඕනේ. කොළ පාටයි ඒ ටික නම් මම කියන්න තිබ්බා. අකුරු ගාලා තියෙන සුදු පාටේ විස්තරේ මචං මේක ඇවිල්ලා ඉතින් වර්ල්ඩ් ෆේමස් බියර් එක මේක හදන්නේ ඉතින් ඩෙන්මාර්ක් කියන රටේ සරණන් ඉතින් මේක ගාලා තින්නේ 105යි කියලා ඒ වුණාට 105 වැඩි පොඩ්ඩක් වැඩි තියෙනවා හිතනවා ලීටර් 500යි මේක පොඩ්ඩක් ලයිට් බියර් එකක් ගොඩක් ගෑන් කට්ටිය තමයි මේක පාවිච්චි කරන්නේ. Okay, let's go. වැඩි කතාවක් නැහැ. වැඩි කතාවක් නැහැ. තාම වෙන්නේ හරි එහෙනම් guys. cheers කලර් එකක් අතන ලයිට් කලර් එකක් තියෙන්නේ හොඳ ෆෝම් එකක් තියෙන බියර් එකේ. අරෝම එකක් කියමු. ඇරෝම එක ඉතින් මට එන්නේ ඉතින් හැම එකේම අර එන ඇරෝම එක තමයි. මේකට ඇරෝම එක අඩුයි. ලොකු හරි ස්ට්‍රෝං ඇරෝම එකක් නැහැ. මේකයි අර මේ ලාගර් ලාගර් එකේ නැහැ. ලාගර් එකට වඩා අඩුවෙන් එන්නේ. එහෙනම් cheers try කරමු. හොඳයි බාල්ලිලා ටිකක් කියන ස්මූත්. අමාරු නෑ. අර එහෙම නෑ. මොනාගෙනවත් ඒක තව ඉස්සරහට තමයි ඒක හරි. මොන එකවත් සයින් නැහැ. ඒක තමයි සොෆ්ට් වෙලා. හරි විස්තර ඉෂාන් කියාව ඉතින් බීලා යා අපිට වඩා යාර තේරෙනවා. ඔයගේ ස්මූත් එක දැන් තමයි කරගෙන යන්නේ. ඒක ඉතින් අපිට නම් මේක මදි. එච්චර ඒක විස්තර නෑ ඇත්තම ගත්තොත් නිකන් ලාවට වගේ චිල් වෙනවා නම් හවස් වරුව ඉතින් කුල්ලු ටික සෙට් වෙලා ෂේප් මේ විදියට එක හැබැයි හොඳට චිල් කරලා ගන්නවා. හතර පොඩි රොකට් එකක් කොල්ල වදිනවා. පොඩි රොකට් එකක් වදිනවා වගේ ඉතින් ඒකේ ලොකු ස්ට්‍රෝං රහක් නැහැ. ඉතින් මම නම් ලොකුවට ආස නැති විදියට එකක් ඒක වගේ ආසනය නෙමෙයි මම කියපා 10 කීයක් දෙනවා 10න් ඉතින් මට නම් දෙන්න පුළුවන් 6ක් නම් බෑ මම හතරක් 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 අපි
මේ බඳු කොමන මල්ලි නෑ මචං ඕක සමහරලාට මට ඕන වෙන වෙලාවල් තියෙනවා ඒක නිසා මම කියන්නේ ගයිස් මේමයි මේක මේ බියර් රිවිව් එකක්වත් අපි රිවිව් කරන channel එකක්වත් නෙමෙයි මම ඉස්සෙල්ලා බ්ලොග් එකේ කිව්වා මෙහෙම මේ බියර් දිනවා ගෙනල්ලා පෙන්නන්නම් කියලා ඒකයි මේ මෙහෙම එකක් දෙන්නේ අනිත් එක නිකන් බීලා පෙන්නලා වැඩකුත් නැති නිසා තමයි පොඩි මේ කියන විස්තරයක් දෙන්නේ ඕකේ ඉතින් හරි යාළුවනේ ඊළඟට මම තෝරගත්තේ මෙන්න මේක නිකන් අර ෂෝකේස් එකේදී මායි මූවි එකේ මාර ලස්සනනේ පාට දෙකකින් තිබුණා නිල් පාටයි දම් පාටයි දැන් දැක්කට පස්සේ නිකන් තොරණක් වගේ මාර ලස්සන මේක ගත්තා මේකේ නමත් පට්ට ආදල් නෑ ඩෙඩ් මෑන්ස් ෆින්ගර් මැරිච්ච මනුස්සයෙක් ඇඟිල්ල නිකන් යනවා සිත් හරිද හරියන ඉතින් ඒක try කරලා බලමු ඇයි බං මේක මට බලන්න දෙන්න දැන් මේ නම් මොකක්ද හරිද මට රමේෂා පටන් උඩු බං ඇති ඇති ඒක ඉතින් මේ ගන්න කොහොම මේ පොට්ට එක්සෝ ගන්න. ෆැෂන් පොට් එක සෝදේ ෆැෂන් පොට් නෙවෙයි බං ෆැෂන් පොට් මේ ගහලා දෙන්න ෆැෂන් පොට් පොට් රම් මේකේ අරෝම එක මේ කියන්නේ මාර ෆ්‍රෙන්ඩ්ලි හැබැයි ෆෝම් එක ඩබල් එකේ බැස්සේ ෆෝම් එක අඩුයි මේ ෆෝම් එක දාත්ටි ආවා ඩබල් එකේ බැස්සා ෆෘට් අරෝම එකක් තමයි එන්නේ මේ මම පොඩ්ඩේ නෑ බං අනෝද වගේ සුන්දරක් එන්නේ ඉතින් ගල්ලේ ගහන්න දෙයක් නෑ නේද ඇඟිල්ලක් තියෙන්නේ. ඒක මේ අනෝද සුවඳක් මොනවද දෙන්න අනෝද සුවඳක් අනෝද සුවඳක් මේක ඇත්තටම මා try කරලා නැහැ හොඳ එහෙනම් අවසයි ස්වීට් ගොඩක් වැඩි මොකද ස්වීට් එක පිට යන ඇත්තෙම නෑ. පිට පොඩ්ඩක් ගන්න. වයින් ලෙවල් එකේ ඊටත් වයින් නෑ වයින්. වලක නම් ඊට වඩා උඩින් තියෙන ස්වීට් එක. සාකේ වගේ සාකේ කොහොමද මේ කියන්නේ? ඕඩයක් ඒ වගේ. ගොඩක් ස්වීට් ෆෘට් ජූස් එක බොනවා. ෆෘට් ජූස් අන්න හරි ෆෘට් කොක්ටේල් එකක් වගේ නේද අන්තිමට දිවේරනවා පොඩි තිත්ත ගතියක් වෙන්න එච්චරයි එච්චරම තමයි මේක ඇත්තටම බබල් ගම් රහක් තියෙන්නේ අන්න ඒ වැටෙනකොට බලයන් පුරන්නේ මගේ ටිකක්. අවුල නැවතු සෝලත් හොඳයි. ඒ කියන්නේ මේ බීර් වල මේ නිකන් ස්මෙල් එක නෑ. කැල්ලක් එක්ක ආයෙ හොඳයි බීර් වල ස්මෙල් එක නෑ. මේ තින්නේ ආල් වේ නැති මේ ලස්සනයි මේක ටින් එක ලස්සන නිසා තමයි ලස්සන නිසා ගත්තේ ඉතින් මේක හදුවේ කොහෙද විස්තරයක් කිව්වේ නෑ අයිලන්ඩ් කියලා තමයි මේක කරලා ඉන්නේ මම හරියට හොඳයි මේ මේ. විස්තරයක් හොයාගන්න බෑ 100ට 5ක් වගේ තමයි alcohol strength එක තියෙන්නේ passion fruit rum කියලා තමයි තියෙන්නේ හදලා තියෙන අයර්ලන්ඩ් වල අතර මේක රසයි බියර් එක බියර් එක ගහලා තියෙන තරම් power එකක් මේකේ නෑ ඒක මේ වතුරක් අවිගෙන යන්න පුළුවන් තියෙන ඇල්කොහොල් දෙන්න මේ 5% තියෙන. හැබැයි ඒක ලස්සන අර ලුමිනෙක්ස් කලර් එකත් එක්ක ඒක අමුතු ලුක් එකක් තියෙනවා බියර් එකේ කොළ පහක් සාමාන්‍ය එකක් කෙල්ලෙක්ට තමයි හොඳ ඔව් කෙල්ලෙක්ට තමයි නිකන් අලුත බොන්න පටන් ගන්න මල්ලි කෙනෙක්ටත් හොඳයි චොටි චොටි හොඳයි චොටි චොටි හොඳයි චොටි චොටි ඒරල් ක්ලාස් යන පොඩි පොඩි කෙල්ලෝ මැරන්න දෙන්න ඕන මල්ලි. අපි කාලෙක වයිල් එකකට බිව්ව වගේ මේ කොල්ලොන්ගන මේක යනවා වැඩි හොඳ සෑහෙන්නේ දැන් රොබට් කෙනෙක් යස්සේ මේක නම් try කරන්න අන්තිමට 116ක් අර ඉස්සර බ්ලොග් එකේ කියපු නිසා ගෙන ආයේ මේක 116ක් එකක් මේ තියෙනවා කියලා ආනේ බෑ යස්සේ හරි අපි ඊළඟ try කරන්න අරොස් දෙමු අපි දැන් මම ගන්න සයිඩ් එක ගන්න. මම ගන්නවා කිස් කියලා දෙනවා මේ ඇවිල්ලා චෙරි සයිඩ් එක ගන්න. චෙරි සයිඩ් එක පේනවද? Wow, nice. මොන පාට? මේක ලස්සනයි පාඩම රෝස පාට. කිස් කියන්නේ බන් තියෙන ලිප්ස්ටික් පාටක් තියෙන්නේ මොන වෙනත් පාට මේකේ. ඒකන මේ වයින් එක පාට දෙන්නේ. රෝස් වයින් වයින් රෝසේ වයින් වෙන try කරලා බලනවා මේ විස්තරයක් කියන්න. ඒකත් කලින් ඒ වගේම තමයි මේකේ නතර මේ අපි ඉස්සර අපු ලොලිපොප් එකක් තියෙන්නේ දැන් මේ කෑන් එක නැහැන් ළඟ බලද්දි මට ආයෙ තමයි.
අන්නේ ටේස්ට් එක හොඳටම දිනුවා. හැබැයි බීට ගතියක් නම් ඇත්තෙම නැහැ. බියර් එකක් ගන්න ඊට දාන්න අමාරුයි. මොකද පෙනක් නැහැ. ෆෝම් එකක් ඇත්තෙම නැහැ. හැබැයි හොඳට අර මේ චිල් වෙනවා කට ඇතුලේ. ලොකුවට ස්ට්‍රෝං එකක් නැතුව බොන්න පුළුවන්. ගෑනු කෙනෙක්ට නම් හොඳයි. එතන අපි ඔක්කොමද ලේඩිස් ලට මම ප්‍රොමෝට් කරලා තියෙන බියර් ටික මෙතන හැමදාම කොල්ලොන්ට නෑ ප්‍රොමෝට් කරන්නේ. ඒකත් හොඳයි. ඒట్లా ඉතින් ගෑනු සයිඩ් වල ඉස්සර තියෙනවා අඩු අඩු මම දන්නවා ඔක්කොම ගහරි වෙනකොට මෙතන කෙරෙන්නේ කියලා දැන් නිකන් පොඩ්ඩක් එකවත් ඒක කලවම් වෙලා තියෙන එක. කලවම් වෙලා තියෙන. ඔව් සයිඩ් එකේ අර මේ ඇපල් සයිඩ් එකේ කියන මේ ලාස්ට් ටේස්ට් එක පොඩ්ඩක් තියෙනවා. සරගන්න නැහැ. අපි ඒක ලේඩිස් ගණේට ඇදලා දාමු. දා. ඒ ලේඩිස් ගෑනට දාන්න පුළුවන් මොකද දන්නවද මේක? නයි ෆ්ලේවර් එක නිසා ෆ්ලේවර්ස් අපි ඒකේ ටෙක්ස්චර් එක නිසා. ඔව් ඔව් ටෙක්ස්ට් එකට අර කොහොමද ඔබෙන් දෙක අතර නවගෙන ඊතර ගන්නම ඒ වෙනවා. ගන්න වෙනවා. ඒ වුණාට මේකේ මං හිතන විදිහට බීලා හැන්ගෝවර් එකක් තියෙන්න පුළුවන්. මොකද ස්වීට්නස් ගතිය වැඩි. අන්න එකයි වැදගත්. ඇල්කොහොල් පර්සන්ටේජ් එක කීයක් තිබ්බක් කමන්න නැහැ. ඕවර් ගන්නත් නම් බිව්වට පස්සේ. කලින් බලන්න ඉස්තර මතක නැද්ද? මම කොබිස වගේ විතර ඇවිල්ලා බියර් ටික ඔක්කොම බලාගෙන ගියා. මම එච්චර දුර බලාගෙන ඉතින් මේක හදලා තියෙන ලිතුවේනියා වල. අපි දෙමු සතුටට. ඔව් සතුටට එකක් අපි කියමු මේ ඕරගන්න කියලා. අපි මේකට යන්නේ නැහැ මේකට යන්න. 8යි 5කට යන්න. 5 ඉඳලා බෑනේ දැන්. one shot one hit. ඕක මම දැක්ක බං මේ ෂෝකේසේ දිනවන දැක්කා. one shot one hit කියලා. මම්මුඩේ වෙන මොකක්ද ඒ? මම දන්නවා අදහස් කරන්නේ මේ අර පොලිස් ෂොට් එකකින්ම පළවෙනි ෂොට් කික් කරනවා කික් කරනවා. මුලික වෙයි තමයි දැන් අර පොඩි උන් අර මේ පොඩි උන්ට දෙන පැන්ඩෝ සිරප් එක. පැන්ඩෝ සිරප්. අර අර කලින් වීඩියෝ එකේ වින්ටර්ලෑන්ඩ් එකේ. අර පැන්ඩෝ සිරප් එක වගේ. අන්න හරි. හරිනේ? අපි කියන අපේ භාෂාවෙන් කියන මකුළු රහයි කියන රෙඩ් බුල් එක. අයියෝ ඒක පාට. මේ ඩේලි මිනිස්සු කියන්නේ. හරියාකාර පැන්ඩෝ සිරප් ද? නමුත් අර කලින් වීඩියෝ එකේ හරියාකාර පැන්ඩෝ සිරප්. හරියාකාර පැන්ඩෝ සිරප්. අර ඇත්තටම ඒක මම නිකන් බලපන් හරි හරි එහෙම නෙමෙයි නං කියපන්. ආ ස්මෙල් එක ඒක තමයි. හරි ස්මෙල් එක. අර මුගේ තද කරලා ඉඳි තද කරලා ඉඳි කියන්නේ මේක. ඔබේ බබාට අරගන්න බැරි වෙන්නේ. පහත් වට කරගවන්න. හරිද? හරි. ඒක බලන්න. ඒකම. ඒ කියන්නේ බොන්න බදේ මාළි කෙනෙක් ඉන්නවනම් බාරකට යන්න බැර නම් යන්න ගෙලින්ම කියලා ගන්න බැන් දොසිරප් එක බොන්න. වදින්න නැති ටික විතර ඒ රාම. ඊනෝ පැන්ඩෝ සිරප්. 100ට 101ක් ඒක වගේ. ඒ සුවඳනම් දෙය. සුබදරේ ආත් දෙලිසම කරනවා. රාශිය. මම මේක හිතුවා රෂියන් තමයි. රාශිය. කවලකල ගමද අන්තිමට එක? ආ. එහෙම කරනවා. ඔව්. හරි එහෙනම් ඉෂාන්ට දෙන වෙලාවට චූස් කරන්න එක. මොකද්ද ගන්න? හැබැයි අතරම එකක් ගත්තේ ලස්සන නිසා බා. ලස්සන නිසා ආට්ටක් තිබ්බා ඒක. ගොඩක් බියර් ගත්තේ අපි. ලස්සන. පෙන ඔඩියන්ස් එක. ස්නෝ නෑ බා. ලොකුවට මේ ගන්න. මේකත් නිකන් ලේඩිස් බියර් එකක් වගේ තමයි. හරි. හරි රෝස් තමයි. ඒක ෂැම්පේන් වගේ ෂැම්පේන් සීන් එකක් තියෙනවා. ඒක ලස්සන පාට. තියාකෝ. හැබැයි ඒක ෆෝම් එක දිනවා හොඳට. ඒක ෆෝම් එකේ දිනවනේ. නිකන් ඒ විදිහට දාලත් මේ වගේ ෆෝම් එකක් තියෙනවා කියන්නේ බියර් එක හොඳයි. ෂවර් ජෙල් එක වඩා තියෙනවා. එන මේක දිගට ගන්න ඇලෝල්. ඇලෝල් ගන්න. රෝස් ගයි. ඒක මචෝ Thai product of Thailand. සමදිකා. Namaste, Sawadika. 104යි. ඔයස්තර. රෝස් වල සුවඳක් නම් තියෙනවා. රෝස් කියලා ගහලා තියෙනවනේ. ඒක නිකන් ආටිෆිෂල් සුවඳක් එන්නේ. ඔව්. ආටිෆිෂල් රහකුත් තියෙනවා. අර විශාල නේද? බට දිවට පුරුණ නැති රහක් තේරෙන්නේ නැති. ඒක නිකන් ආටිෆිෂල් වැඩි වගේ. ඒ කියන්නේ ඒ රස කලින් දැනෙලා නැහැ. දැනලා නැහැ. මොකක්ද කියලා කියන්න මට එක්ස්ප්ලේන් තේරෙන්නේ කරන්න අමාරුයි ඒක. ඇත්තටම කිව්වොත් මේ ලෝකේ මම දන්නේ නැති දේවල් ගොඩක් ගොඩක් තියෙනවා. ඇන්ටෝරියම් වල නෑ බා. මේ කියන්නේ කොරියන් වල කාදී. ඒක නිකන් තීරෙන්නේ නැහැ. මට නම් තේරෙන්නේ අර ඇඹුල් බේර තියෙන්නේ. අර මැද්ද රතු පාට බේර එක. ඔය චීන බේර කියලා කියනවා. අන්නේ රස නම් තේරෙනවා මට ඒක. හැබැයි ඒ බියර් එක හොඳයි.
අනිත් කඩ බියර් වලට වැඩිය මේ බියර් එක හොඳයි. මේ තුනට දුන්නේ නෑනේ. මොනවාද? ක්‍රේඩ් දුන්නේ නෑ නෑ. රේට් එක සම්පූර්ණ ආනේ ඔව් රේට් දුන්නේ නැහැ දැන් වැඩියට කියාගෙන යන්නකො රේට් එක මේකක් තියලා. මම මේකට දුන්නේ 10යි 5යි. මම දුන්නේ 6. මම දුන්නේ 4යි. මම දැන් 4 මම මේකට දෙනවා සාමාන්‍යයෙන් 10න් 7ක්. 7ක්. මේ ඩිප්මන් කියන එකට. මේක සෙට් අවුලක් නැහැ. හරිද? මේකට 10න් 5ක් විතර දෙන්න පුළුවන්. මේකටත් දෙන්න පුළුවන් 10න් 5ක් විතර. මේකට 10න් 6ක් විතර දෙන්න පුළුවන්. ඒක try කරන්න නැති නිසා. ඒකට නම් මට 6ක් ඔහය මාරක් වගේ දෙද. මේකට 4 වගේ දාන්න මේ දෙකට. මේකට දැන් දින ආධාරණයත් එක්ක 8ක් වගේ මට දෙන්න. මට දෙන 8ක් වගේ මේක දෙනවා මේ දෙක නම් මේ දෙක Worst. රේට් ඉවරයි රේට් ඉවරයි මොන මේ දෙක හැබැයි මේ දෙකෙන් ගත්තොත් මේක හොඳයි ආ මේ දෙකෙන් මේක හොඳයි මේක දැන් ගහලා දෙන්න මොකක්ද මේ one shot one hit. ඉන්නේ ලයික් නයි කරක පිට ටාග් එක අර ගත්තාවිලා තින් හයක් හතක් පුළුවන් 4යි. 4යිනේ. ඒ වුණාට 4න් දෙනවා 8කට වඩා ගේමක් ඈ. නෑ ඒක මේ ඒක ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එක නෙමෙයි බං මොකේ බලපාන්නේ අපිට. බියර් එක ටෙක්ස්චර් එක තමයි මුලින්ම යන්නේ ඒකට. අර ඉස්සෙල්ලා අපි කන්න උනත් ඉස්සෙල්ලා බලලා එහෙනම් ඔබ මේ අප්පෝ හොඳයි මට නම්. මොකද මේක තමයි අල්ලගම අවුට් දෙයින් කියන්නේ මේක ගීලා වෙන්න බෑ එක හුස්ම. හරි මං ඊළඟ try කරන මේක. කිම්ෆිෂර්. නිල් පාට හිරුම්. මේක රතු පාටෙකුත් තියෙනවා මේ ඒකට වඩා මේක මේ ලස්සනයි. ඒකයි මේක. කිම්ෆිෂර් එකේ අතර මේ බියර් එකේ මේ රතු පාට එක තමයි මුලින්ම ආවේ මේක නිව් එඩිෂන් එකක්. නිල් පාට ඒ නිසා මේක කියනවා. ඒක try කරලා බලන්න. අන්නේ සතු තමයි ලස්සන. එනම් බරි රස. නෑ උපවේ ශබ්දේ. පාඩද නෙමෙයිද සුදු පාටද බා හරි ඉතින් ෆෝමැට් එකම try කරමු බහිනා හිටුත් වෙලා යනවා මේ ඒකේ කලර් එක නම් අර ගොඩක්ම ලයිට් පොස්ට් බර්ග් එකට ඇවිල්ලා පෝස්ට් ලයිට්. පාට එක ඒ උනාට ඒකේ ස්ට්‍රෙන්ත් එක බලන්න ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එක 8% රටයි 8%. බියර් එකක මට ඕන මේ ඇරෝම එක තියෙනවා ඒකේ ඊළමල්සෝ. බියර් මාසු රසයි බං ඇත්තටම සුපිරි එක නිල් පාට එකක් නෑ අවශ්‍ය දේවල් තමයි අර කළු පාට රහ කියපම් ඔය. ඇත්තටම මේක පදරක් ප්‍රශ්නයක් බං දන්න කෙනෙක් කියනවනේ කමෙන්ට් එකක් දාගෙන යන්න දැන් අපි කියනවා නිල් පාට රහයි පොළ පාට රහයි ඔයාලා නිල් පාට කාලා තියනවද බං ඉබේන නේ මුදින් නෑ හරි හරි හරි. දැන් සෙට් එකේ ඉන්නේ එකයි මම. අර වෙන බියර් වලට වැඩිය ඒක හොඳයි. මේනවා මේ ඔක්කොම චූටි ඒවා ගහන් ගින මේක ගන්න ගත්තකම හරියටම හරි වෙනවා. මේක හරිද? අඩෝ මට නෑ ඒක බොන්න බෑ බං පොඩ්ඩක් ඉන්න හොඳ බඩු පිළිවස්සේ මෙහෙ ඉන්න ගොඩක් කට්ටිය මේ බියර් එක නම් බීලා ඇති. මේක ෆේමස් එකක්. ඉතින් මගේ රෙට් එක මේකට 10න් 8යි. දැන් දෙමු මේක මේක. දැනට මතක් කරලා 7ක්. කාස්බර්ග් එකේ ඒකේ දෙකේම සමාන ටේස්ට් එකක් යන්නේ ස්ට්‍රෙන්ත් එක වෙනස් වුණාට. ඒකත් තියෙනවා. ඒකින්ද මම මේකට 6ක් වගේ චූස් කරන්න දෙයක් නෑ මේකම තන්තිවර කොට. මේක ඇවිල්ලා ඉම්පෝර්ට් කරන්න පිලිපින්ස් වලින් මම ඇවිල්ලා රෙඩ් හෝස් මේ කෑන් මේක අපි වැඩිපුර මේ පාවිච්චි කරන්නේ කෑන් ඔයාලා කලින් වීඩියෝ එකේ බැලුවේ කෑන් එක. කෑන් දෙන්න ඒකෙන් බොටලයක් ගෙනාවේ. බොටල් try කරමු නම වගේම තමයි ඉතින් ගහපුවම මං අස්සෙව වගේ තමයි ඉතින් කොල්ලෝ. අර උකේ බාර මම දාලා මම බොන්නන්නේ ඔය දැන් අපි දෙවක් කරමු මේ හරි නම් කීයකට වඩා මේකේ වෙන බබල්ස් එනවා ෆෝම් එක බහින හිමීට බහි ගොඩක් ඒ ගොඩක් කියලා තියෙන ෆෝම් එක. පාට තුනයි. පොඩිම කිව්වොත් මේක නිකන් ආගමක් වගේ බියර් එකක්. විදියා. ඒක කිව්වත් කමක් නැහැ. ඉතින් පොවෙනි වාඩු වැරලා. හරි ලේෂන් මේ කෑන් එකේ තියෙන ලස්සන මේක තියෙන්නේ මේක මේ අත්තරම් බියර් බෝතලේ බෝතලේ ෆීලිං ෆීල් වෙන වැඩි බා. ලංකාවේ නම් කෑන් එකකට මේ 10න් දෙනවා. හරි බලයි දෙක දැන් හරි මචං. දැන් අර ටේස්ට් එක ලැබිලානේ මන් තින්. ඒක තමයි ටේස්ට් එක. කෑලි ගහලා හරියන්නේ නෑ බං. දැන් මේක බලන්න මේක දැන් බලන්න පේන දේ වැදිලා වගේ අර
වචන හැසරෙනවා. ඉවරනේ ඔක්කොම ඊළ ඉතින් අපි ලබුරෙන් කතා කරනවා. මන්නම් 10 ඇත්තට මේක. මේකේ 10 15යි. ඒකම කියන්නේ හරි ඉවරයි. මේක බොන්න ඕනද? ඉතින් බය වෙලා වගේ දෙයක් නෑනේ. බෑ අප පිළියයි මට මං ඒක. මොකද? 116. මේක ඇවිල්ලා රෙඩ් හෝස් රෙඩ් රෝස් බා රෝස් මේ රෙඩ් රෝස් රෙඩ් හෝස් එක තියෙනවා. මේක ඇවිල්ලා alcohol percentage තියෙනවා 16ක් තියෙනවා. made in Belgium. ඇඩ්‍රස් එක තෝන්ද? ඕනේ නේ. මේ දැන් ඔයාලට පේනවනේ මම මෙතන විස්තර කරන්න ගෙනාවේ වෙන එකේ. Okay, chapter close. ඔයාලගේදී වරක් දෙන්න. මල්ලමේනේ පූර්ව පරණ දින හරි එනිමේ මොහොමරි ගමන් ඔයාලා අප්ඩේට් වෙනවා නම් මට වෙන්න ඕනේ එච්චරයි. මම පුරුව. ඒකත් තියලා සත්‍ය. ඔව් බං. අම්මා. නෝට් එක වාහන. අම්මා. මේක ඇවිල්ලා. ඕවෙන. Wow. ඇත්තටම යාළුවනේ මම මේක try කරලා තියෙන ජීවිතේ එකපාරයි. ඒ දැන් පස්සේ ආයි try කරෙත් නැහැ මේ try කරන දෙවෙනි පාර try කරන්න පිළියෙත් නැහැ පිළියක් නැහැ අප්පිරියයි. ඔයාලා try කරන්න බෑ. මේක aroma කියන්නද? aroma කියන්නේ ඇත්තටම පල්බෝක් වගේ. පල්බෝක පල්රා ඒස් එක. පල්රා. රා පල්නම නම් තුන. ඉරි වෙනවා නේද මොද්දිය. ඒන සීරියස් එක. තා පොඩ්ඩක් නම් සොට්ටක්. ඒවන සීරියස් එක. තුන් කරවල අපරන්නා පාල් ගන්න පාල් ගන්න. පාල් එක දුම් කොල අරගෙන වතුර දාලා පාල් කරනවා. පාල් කරන්න ඕනේ. ගාපු වාක්‍යය සුළු වෙනවා. ඒ රසත් ගොඩක් කර ඒ වගේ ඉවර. කවුරු කියනද නැහැ. අම්මට රේටින් වල කොහොමද තියෙන්නේ? රේටින් වල අවුල නැහැ. නම්බර් 1 වල තියෙන්නේ. වන් කියන්නේ හાર્ඩ් එක පැත්තෙන් යනකොට ඉතින් හොඳයි. නෑ ආඩ්ලි රේට් කරන්න නේද බොන්නත් පුළුවන් වදින ගානට කොහොමද ගන්න මේක ඇත්තටම ඉතින් මේක බජට් ලිබුණ මනුස්සයට අවුලන්නේ නැහැ. දෙන මිලට සාධාරණයක් කරනවා. කරනවා. තාම පිච්චෙනවා කියලා දාන්න. හරිද? ඒ කියන්නේ ඩේලි ගහන මනුස්සයෙක්ට මචං මේ අරගෙන 10 15 පුරවන කම්මනේ කොහොමදයි ඔය ඒකත් එකෙන් දෙකෙන් වද්දාගෙන ඉවරයි. විතරයි බොන්න බියර විතරයි පොට්ටු කාලෙන්නේ දෙකයි අන්න බලන්න. එකක් කර දෙකක් කර ගන්න හරි කේස් එක ඉවරයි මෙහෙමයි කේස් එක දැන් හරිද? නෑ මෙහෙමයි කේස් එක. අරෝස් පොඩි යෝජනාවක් කරා. මේ හැම බියර් එකක්ම එක මග්ගයකට දාලා මගේ පොඩ්ඩ යෝජනාව කියලා. හරි. හරි. මගේ එක ඇක්සෙප්ට් කරලා ඒ පොඩ කරගන්න. ඒකම කර දෙන්න ඕන නම් කරපන්. නෑ 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 අපි හතරක් වීඩියෝ හිටියනේ. හරිද? හරියද? අපේ වීඩියෝ එක පටන් ගන්න කලින් අරෝස්ගේ යෝජනාවක් තිබ්බා. මේ බියර් ටික ඔක්කොම මේකට දාලා බොන්න ඕන කියලා. හැබැයි මේකට ඔක්කොම ටික දාන්න නෑ ඊට මදි. අපි පොඩ දාලා මික්ස් කරලා බොන්න. මොකක් වේද කියලා වගකීමක් ගන්න බෑ. හොඳයි. ඉතින් අපි හතර බෙදලා තියෙනවා පැත්තෙන් ගත්තාම පැත්තෙන් දාන්න ගත්තාම එහෙම දාන්නේ හරිද? හරි ඉතින් මෙහෙමයි දැන් මේක බිව්වට පස්සේ මේ කෙලින්න පුළුවන් නේද වැටේද මැරෙයිද කොහොම වෙද කියලා කවුරුත් දන්නේ නැහැ. මේ වීඩියෝ එක වැටුනොත් මැරලා නැහැ ජීවිතේ. ඔයාලගේ කමෙන්ට් අපිත් කියවනවා. කියවනවා. කමෙන්ට් දාන්න, ලයික් දාන්න, ෂෙයා කරන්න ඔක්කොම කරන්න. මොකද ඕගොල්ලෝ දාන කමෙන්ට් එකෙන් ඕගොල්ලන්ට වැඩිය අපි සතුටුයි. ඉතින් මේ මම වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. මේ එඩිට් කරනකොට එන්ඩ් එක පස්සට දායි. මොකද මේ එන්ඩ් එකක් ගන්න බැරුණොත් අවුලයි. ඉතින් අද වීඩියෝ කොහොම තමයි උනේ. තවත් vlog එකකින් අපි සෙට් වෙමු. ඉතින් අද වීඩියෝ එකත් ඉවර වෙනකන් ඉඳපු ඔයාලා හැමෝටම thank you so much. එනයි ඉතින් මෙන්න වගේ මම කොල් කරලා ටික ආතල් එකේ ඉන්න ඕනේ. අඩියක් ගාලා සැපටින්. එහෙනම් කොල්ලෝ අපි ගියා. ජය ජය. හරි. ඔයම බලන්න. ඔයාගෙන යෝජනා ඔයා පටන් ගන්න. නෑ අපේ ඉන්ස්ටාග්‍රෑම් කියපන්. ඔය දැන් ඔක ගහපුවාම අර මම කොහොමද වීඩියෝ එකට ආවේ ඒ විදිහට වෙන්න හරි ඕකේ Cheers.
අවුලක් නෑ මං කියන්නේ එකෙන්ම අවුලක් නෑ මොකක් හරි එකකින් වැඩි වෙලා ඉන්නේ දැක්කම එකකින් වැඩි වෙනවා වැඩි උන්නෑ මචං ඒක අනික පරයා එනවා ඒකන මේ ඉන්න බා මේක ඔක්කොම එනවා හරියට වෙනොත් ඔක්කොම එනවා මට අනෝදර ආවේ බා නෑ බා මේ මේකේ වැඩි සිරාවට මම ඒ වුණාට එක්ස්පෙරිමන්ට් අර කෙල්ලොන්ටේ මම කියන්නේ ඔයා කලින් මැරෙන්න සුදු මම ඊට පස්සේ එල්ල මැරෙන්න කියන්නේ විකාර කතා කියන්නේ පාන්නේ මට පිස්සුද ඔය කතා කියන්නවත් එපා අවුල නෑ උඹලට අවුල නෑ අවුලන්නේ ෂේප් එකේ දාන්න තමයි එකෙන් ඉල්ලක් කියන් පානය වගේ වගේ මේ කුර්තිය වගේ එන පොළ අපියා thank you ගුණ මුසය ये सुबिरिया सुबिरिया පාටේ වැඩ කරන්න එපා පොත්